දරුවන්ගේ දෙමව්පියෝ කීප දෙනෙක් මගෙත් එක්ක කතා කරා. ඔව්. විශ්වවිද්‍යාලයක ඉගෙන ගනිමින් හිටපු ශිෂ්‍යෙක් එයත් එයාගේ ජීවිතය අතහැරලා ගිහිල්ලා තිබ්බා. චෝදනාවට ලක් වෙලා තියෙන කට්ටියව වැරදිකාරයෙක් කරන්නවත් ගන්න ඕනි හොඳම තීරණය සහ කළ යුතු හොඳම දේ දෙවියන් වහන්සේ විසින් සියල්ල කරනවා කියලා අපි අනුමාන කරමු. මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධව අපිට ප්‍රශ්න තියෙනවා. නැතුවමත්ම නෙවෙයි නේ. මතක් කරලා බලන්න. කාඩ් කීයක් වැදිලා තියෙනවා. ඌ ඒක පීඩනයක් විදියට ගත්තේ නැහැ. මොලේ ඔය එකක්වත් ඒ වෙලාවට ගන්න නැහැ. රයිට් පුතා මේ පොඩ්ඩක් වැඩ නතර කරන්නකෝ විනාඩි 5කට 10කට විතර. ටිකක් ඕගලන්ට වැදගත් කියලා හිතන පොඩි කතාවක් කරන්න. පහුගිය දවස් කීපේ වෙච්ච මේ ප්‍රායෝගික සිද්ධි කීපයක් නිසා මේ ඊයේ පෙරේදා දවස් දෙකේ මට විශේෂයෙන්ම ගිය අවුරුද්දේ A level කරපු දැනට මේ වෙද්දී යුනිවර්සිටි තේරිලා තියෙන දරුවන්ගේ දෙමව්පියෝ කීප දෙනෙක් මගෙත් එක්ක කතා කරා. ඔව් ඒක තමයි මේ ඊයේ පෙරේදා වෙච්ච සිද්ධි කීපයක් සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන තත්ත්වය ගැන මගේ පෞද්ගලික අදහස විමසන්න. හොඳ බොහොම අවාසනාවන්ත සිද්ධි නේද? විශේෂයෙන්ම ළඟ දෙකක් සිද්ධ වුණා. දැන් ඊයේ වයස අවුරුදු 15ක් 16ක් වගේ වෙච්ච ගෑනු දරුවෙක් එයාගේ ජීවිතය අතහැරලා ගිහිල්ලා තිබ්බා. සෝචනීයයි. ඊට අමතරව මීට දවස් කීපයකට කලින් විශ්වවිද්‍යාලයක ඉගෙන ගනිමින් හිටපු ශිෂ්‍යෙක් එයත් එයාගේ ජීවිතය අතහැරලා ගිහිල්ලා තිබ්බා. පුතේ දැන් මම මේ කතාව දැන් මේක විශේෂයෙන්ම දැන් මේ පන්තිවල ඉන්න දරුවන්ට ගොඩාක් වැදගත්. සහ මේ අවුරුද්දේ ලංකාවේ රජය මගින් පවත්වන විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා ඇතුල් වෙන්න ඉන දරුවන්ටත් වැදගත් හින්දායි මම මේ කතාව පොදුවේ ගන්න හිතුවේ. මේක ඔයාලට වැදගත් වේවි. පුතේ මම හදන්නේ මේ වෙච්ච සිද්ධිය සාධාරණීකරණය කරන්නවත් ඒකට හේතු වෙච්ච කාරණා පැහැදිලි කරන්නවත් ඒ නැති වෙච්ච දරුවට නැතිවීම සම්බන්ධයෙන් සාධාරණීකරණයට ලක් කරන කාරණා කියන්නවත් චෝදනාවට ලක් වෙලා තියෙන කට්ටියව වැරදිකාරයෙක් කරන්නවත් කිසිදු ආකාරයකින් කාටවත් චෝදනාවක් කරන්න නෙමෙයි. ඉස්සෙල්ලාම අපි අපේ ඔළුව ක්ලීන් කරගන්න ඕනේ පුතා. හරි. ඊට පස්සේ මේ ප්‍රශ්නාවලිය දිහා පොඩ්ඩක් විවෘතව බලලා ගන්න ඕනි හොඳම තීරණය සහ කළ යුතු හොඳම දේ අපි කරන තැනට එමු කියන එක තමයි මගේ අදහස. පුතේ කෙනෙක් සුයිසයිඩ් කරගන්න මට්ටමට එනවා කියන එක අපිට සාමාන්‍යයෙන් විග්‍රහ කරන්න තරම් ධාර්මික දැනුමක් මම හිතනවා පෞද්ගලිකව මේ ලෝකේ කාටවත් නැහැ. අදාළ ආගමික මතයන්ගෙන් ඉහළටම ගිය කෙනෙකුට ඇරෙන්න. දැන් උදාහරණයක් ගත්තොත් දෙවියන් වහන්සේ විසින් සියල්ල කරනවා කියලා අපි අනුමාන කරමු. ඒතර දෙවියන් වහන්සේගේ කැමැත්ත විග්‍රහ කරන්න මේ ලෝකේ කාටවත් බෑ. 1 2 කර්ම විභවයක් නිසා මේ දේවල් වෙනවා කියලා හිතමු. අපි කියන අපේ ජීවිතේ හැම දෙයක්ම කර්මය සහ කර්මඵලයේත් පැතිකඩ ගොඩාක් තියෙනවා. නිසා වෙනවා කියලා අපි හිතුවොත් ඒක වෙන කර්ම විභවය විග්‍රහකරනද මහරහතන් වහන්සේ නමකට හෝ පසේ බුදු රජාණන් වහන්සේ නමකට හෝ බුදුරජාණන් වහන්සේ නමකට ඇර එක එක තැන්වල දේශනා දෙන අපිටවත් අනිත් අයටවත් බෑ පුතා. ඒගොල්ලෝ කියන්නේ පොත්පත්වල තියෙන දැනුම පාවිච්චි කරලා. පුතේ මනස ඇතුලේ ගොඩනැගෙන චින්තනයයි පොත්පත්වල ලියවිච්ච දේවලුයි අතර පොඩි නොගැලපීම් තියෙන තැන් අපිට හම්බ වෙනවා. එකෙන් අදහස් කරන්නේ පොත්පත් වැරදි කියන එක නෙමෙයි. ඒ හැම එකක්ම හැමෝටම සර්ව සාධාරණ නැහැ. ඒ නිසා අපි කර්ම විභවයයි ඔය දෙවියන් වහන්සේගේ කැමැත්තයි කියන කතාව අපි පැත්තකින් හෝ අපේ කැමැත්ත කියන කතාව අපි පැත්තකින් තියෙනවා. ඒ නිසා ආගමික විවරණයක් බලාපොරොත්තු වෙන්න එපා. නිකන් තේරුමක් නැහැ. ඒක හරි. ඒක කතා කරන්න අපි සුදුසු නෑ පුතා. දැන් පහුගිය දවස්වල එක දරුවෙක් නේද ලියුමක් ලියලා තියලා එයා නැති වෙලා තිබ්බා. ඒක සිද්ධියක්. ඒ සිද්ධියේදී මතුවලා ආපු කාරණාව තමයි මේ විශ්වවිද්‍යාලය ඇතුලේ කියන්නේ ඒ දරුවා සීඩීවි නැති කරගත්තු එකම හේතුව ඒක විදියට මතුවලා තිබුණේ නැහැ දැනට ලැබිච්ච මාධ්‍ය වාර්තාකරණයට අනුව. නමුත් මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධනොත් අපිට ප්‍රශ්න තියෙනවානේ නැතුවමත්ම නෙවෙයිනේ නේද? දැනට වාර්තා වෙච්ච තොරතුරු වල හැටියට සහ මම දැක්කා ඒ දරුවන්ගේ ගෙවල් වල කට්ටිය යම් කමෙන්ට්ස් දීලා තියෙනවා. ඒ කමෙන්ට් සම්බන්ධෙනුත් මම ටිකක් මේක පුතාලට කතා කරන්න කලින් ওই දෙමව්පියෝ මගෙත් එක්ක කතා කරපු නිසා මම චුට්ටක් ස්ටඩි කරා. මේකේ ඇතුළාන්තයේ ඇතුලේ මොනවා හරි විශේෂ දෙයක් ඒ දරුවන්ගේ ජීවිතවල සිද්ධ